සුජාතාව හිතාගෙන ඉන්නේ බෝධිසත්වයන්න් වහන්සේ රුක්දෙවියෙක් කියලානේ. ඔව්නේ. ඔන්න බලන්නකෝ. පුන්නා නම් දාසියත් එක්ක සුජාතා සිටුදියණිය ඒ ගැන මොනවද කතා කරන්න කියලා. කට්ටිය රන් බඳුන හොයන්න යන්නයි හදන්නේ. අහලා බලන්නකෝ. අපි තවත් උඩහට ගමන් කරමු පියාණෙනි. ගඟ අතරින්ම දේවතාවුන් වහන්සේ වරක්වත් සියසින් දැක ගන්න මට වාසනාවක් නොතිබුණා දියණිය. වහන්සේ රුක් සෙවණේ නිරන්තරයෙන් රැඳී සිටිනු ඇතැයි අපට සිතිය නොහැකි පියාණෙනි. ජල ස්නානය පිණිස අජපල් නුගරු කොට වඩාත් සමීප තෙල පෙනෙන ස්ථානය නොවැ උන්වහන්සේ තැන ඇති. අපට එය නිශ්චය කිරීම අපහසුයි පියාණෙනි. කෙසේ වුවත් රන්තැටිය සොයමින් අපි පුන්නා අය පෙනෙන්නට නැහැනේ. සැබවින්ම අය කොයිබටද අතුරුදහන් වූයේ? උඩහට දිව ගියා අර ගංගියුර දිගේ. ඇය ඊටාම කඩිසරයි. අපිත් ගමන් කරමු තව උඩහට පියාණෙනි. ගම්පතිතුමනි ඉක්මනට පැමිණෙන්න. පුන්නා නෙවෙයිද හඬ තලන්නේ? ගම්පතිතුමනි ඉක්මනට පැමිණෙන්න. මදක් ඉවසන්න පුන්නා. අපි පැමිණෙනවා. මේ දියණියනේ මම අදහස් කරනවා පුන්නව දාස බවින් නිදහස් කරන්න. පියාණෙනි ඒ මට මහත් සතුටක් පියාණෙනි. මනාපනම් අප ළඟම රැඳේවි. නැතිනම් මව්පියන් වෙත ආපසු යාවි. මම මනාපයි පියාණෙනි ඒට දියණියක ලෙස සලකන්න. මනාපයි. ගම්පතිතුමනි ස්වාමි දියණියනි පැමිණෙන්න මෙතනින්. ගංගියුරට පැමිණෙන්න. කිමෙක්ද පුන්නා? කිමෙක්ද? රන්තැටිය ගම්පතිතුමනි මාය සොයාගත්තා. කොයිබද? කොතනද? තෙල පෙනෙන්නේ ගම්පතිතුමනි ගඟ මැද. එය සෙමෙන් උඩුගම්බලා පාවෙනවා. සැබෑමයි. ඕ උඩුගම්බලා පාවෙන්නේ. විශ්මයක් දෙවියනේ විශ්මයක්. එය හිරු එළියෙන් දිතුලනවා. ඒ අපේ රන්තැටිය තමයි පියාණෙනි. ඕ අපේ රන්තැටිය. ගන්ධයේ යමක් වැටුණොත් එය පහළටයි පාවෙන්නේ. මෙය උඩුගම් බලා ඇදී යන්නේ විශ්මයක්. ප්‍රාතිහාරයක් වගේ පියාණෙනි. ප්‍රාතිහාරයක්. අන්නේ නොපෙනී ගියා. එය දියෙහි ගිලුණා. ඕ ඒ ගම්පතුලට ගියා. දැන් අපි නිශ්චිතවම දන්නවා රන්තැටිය තිබෙන තැන. දියණිය මං ආපසු ගොස් සේවකයන් දෙදෙනෙකු සමග වහාම පැමිණෙන්නම්. ඔබ දෙදෙනා මෙතනම රැඳී සිටින්න. සාදු සමීර මේක බෝධිසත්ව ප්‍රාර්ථනාවක්. එකාතකින් සිද්ධාර්ථයන්ගේ අත්හදා බැලීමක්. ඇත්තටම ගම්පතුලට ගිය රන්තලියට මොනවා වේද? අපේ ගම්පතිතුමාට ඒ රන්තලිය ගන්න පුළුවන් වේද? ඉතින් වහගෙන